කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. රජවාසලේ කවටයා අන්දරේ ගැන බොහෝ දෙනෙක් අපි දන්නවා. ඒත් නොදන්න කරුණ තමයි අන්දරේ අවසන් ගමන් ගියපු හැටි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. නොනැමෙන දන ඇති රජවරුන්, මහා පාඥයන් සහ යුද වීරයන් ලේඛනගත වුණු අපේ ඉතිහාසයේ එකම මිනිසෙක් ඉන්නවා. තමන්ගේ මුවින් පිට වුණු හිනාව විතරක්ම ආයුධයක් කරගෙන මුළු රටකම ආදරය දිනාගත්තු. ඒ වෙන කවුරුවත් නෙමෙයි, අපේ ජන හදවත් දිනාගත්තු අන්දරේ කවියා. අද මම ඔයාලට කියන්න යන්නේ මුළු රටක්ම හිනස්සපු ඒ අපූර්ව මිනිසා. තමන්ගේ ජීවිතයේ අවසාන තප්පර කිහිපය ගත කරපු, අදටත් අපිට දක්නට තියෙන ඒ සංවේදීම සහ ඓතිහාසික කතාන්දරය ගැනයි. අපි හැරෙමු කිස්වාස 18 වන සියවසට. එවකට සෙන්කඩගල නැතිනම් මහනුවර රාජධානියේ රජකම් කළේ රාජාධි රාජසිංහ රජතුමා. රජවාසල හැමදාම තිබුණේ එකම විදියේ බැරෑරුම් රාජතාන්ත්‍රික ප්‍රශ්නවලින් පිරීලා. හැබැයි මේ පාළු මූසල මනෝභාවය එක ක්ෂණිකයකින් වෙනස් කරන්න පුළුවන් එකම මන්තරයක් රජතුමා සතු වුණා. ඒ තමයි අන්දරේ. රුහුණේ උපන් මේ අසහාය මිනිසා තමාගේ තියුණු නැනනුවණත් සිනා රසයත් මුසු කරලා රාජසභා කවියා විදියට මුළු රජවාසලම කුල්මත් කළා. රජතුමාට වැරදෙන තැන් සියුම් උපහාසයෙන් පෙන්වලා දෙන්න තරම් අන්දරේ නිර්භීත වුණා. ඒ වගේම රජතුමායේ හැමදේම බාරගත්තේ හදවතින්ම සිනාසෙමිනුයි. හැබැයි ලෝක ස්වභාවය හරිම පුදුමාකාරයි. මුළු රටක් හිනස්සපුවේ මුවටත් කාලය විසින් රෝගාතුර බව උරුම කරලා දුන්නා. ජීවිතයේ අවසන් කාලයේ දැඩි ලෙස අසනීප වුණු අන්දරේට හිතුණා තමන් උපන් රුහුණු පුරවරයට තමන්ගේ ගම්බිම් බලා යන්න ඕනේ කියලා. ඔහු මහනුවර ඉඳලා රුහුණට එන්න පිටත් වුණා. ඒත් හම්බන්තොට ප්‍රදේශයේ උඩමලල කියන ගම්මානයට එනකොට අන්දරේගේ ශරීරයේ තවදුරටත් ඔහුට වාරු දුන්නේ නැහැ. දැඩි හිරු රැස් දරාගත නොහැකිව විඩාව සහ පිපාසය නිසා ඔහු මහා මගාසල තිබුණු පළු ගසක් යට වැතිරුණා. එකල රජවාසල රන් රිදී බදුන් වලින් පැන් බීපු සේද මෙට්ටවල සැතපුණු ඒ මහා කවියා අවසාන මොහොතේ බොන්න වතුර පොදක්වත් නැතුව අසරණව මිය යන්නට ඔන්න මෙන්න තප්පරයේදී තමන්ගේ ජීවිතයේ අවසන් කවිය මෙලෙස ගායනා කරනවා. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකම් කලේ පැන් නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිරි තිබ්බ මට මෙහෙමත් කලේ ආද පළු වීර ගස් යට. අන්දරේගේ මරණය සැලවෙලා රාජාධි රාජසිංහ රජතුමා වහාම උඩමලලට පැමිණෙනවා. අන්දරේ බිම වැතිරිලා හිටියේ දෑත් සහ දෙපා දෙපසට විහිදුවලා හරියට උඩුබැලි අතර තරු ලකුණක් වගේ. ඈතින් එන රජතුමා හිතුවේ අන්දරේ තමන්ව රවට්ටන්න තවත් එක විහිළුවක් කරගෙන බිම වැතිරිලා ඉන්නවා කියලා. අන්දරේ නැගිටපන්, තවත් විහිළු එපා කියලා රජතුමා ළඟට ගිහින් බලද්දි තේරුනේ තමන්ගේ සමීපතම මිතුරා සඳහටම දැස් පියාගෙන කියලා. මුළු රටක් හිනස්සපු අන්දරේ තමන්ගේ මරණයත් උපහාසාත්මක විහිළුවක් කරලා රජතුමාව අඬවපු දර්ශනය අදටත් ජනප්‍රවාදයේ තියෙන සංවේදීම මතකයක්. එදා අන්දරේ අවසන් හුස්ම හෙළපු ඒ උඩමලල වැවාසල භූමිය අද ඓතිහාසික ස්මාරකයක් ඉදි කරලා තියෙනවා. මේ ආකාරයට ඔබ දකින්නේ අන්දරේ මියගියේ සුවශේෂී දෑත් දෙපා විහිදු ඉරියව්ව නිරූපණය කරමින් බිම ඉදිකර ඇති ප්‍රතිමාව. මේ සමරු පළකය 2001 දී තමයි ඉදි කරලා තියෙන්නේ. මෙහි ඔහුගේ මුළු ජීවිත කතාවම සිමෙන්ති බිත්තියක අලංකාර කැටයමින් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. කළුගල් පුවරුවක අවසන් මොහොතේ කිව්වේ අමරණීය කවිය කොටා තියෙනවා. ඉතින් ඔබ කවදා හරි හම්බන්තොට පැත්තේ ගියොත් උඩමලල වැවාසල තියෙන මේ ස්මාරකය ළඟත් මොහොතක් නතර වෙන්න. එතකොට ඔබට ඇසේවි එදා රුහුණේ හමාගිය සුළඟට මුසු වුණු මුළු රටක් කුල්මත් කළ අන්දරේගේ අමරණීය සිනහව. ඉතින් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් මතක් කරලා පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.